දැන් මේ ටික විකුණ ගන්න අපි කන්ටැක්ට් කරන්නේ කවුද? ඔයා තාම රට යන එක ගැන හිතනවද? නතු සංක. අපි බැංකුවේදී කතා කරගමු. මට නම් මේ ගමන යන කිසි උවමනාවක් නැහැ. මට නම් ආයි කොහොමවත් ගෙදර යන්න බෑ. මටත් බෑ. රණ්ඩි නාට්‍ය තරංගයේ අවසානයේ යුරෝපීය රටවල සංචාරයක් හිමි වේ. දැන් කාටද බම් පුළුවන් මේ රට යන්න කියලා නාට්‍ය කණ්ඩායමක් හදාගන්න? කවුද අපිට රඟපාන්න උගන්නන්නේ? එකෙක් ඉන්නවා. මිනිහට මේ හැමෝම කරු කරනවා. ඔය රුක්මනී දේවී කාලේ ඉඳලා මිනිහා ෆිල්ම් ඩිරෙක්ටර්. අපෝ එහෙනම් වයසක ලොක්ෙක් වෙන්නේ නැති නේ බං. නෑ. තරුණයි. ලයි මරයි මපෙම් කලා. ලයි මරයි මලව් කලා. ලයි ඇයි ගියේ වෙම්බෙලා. ලයි මම මෙහෙ තනි වෙලා. මන් නම් හිතන්නේ අපි ඔක්කොටම එකට ඉන්න තැනක් හම්බෙයි කියලා. කැමරා 20ක් එක සීන් එකක් ෂූට් කරන්න තම්සෙට පිස්සුද? දැන් මේකේ ඩිරෙක්ටර් මමනේ. මමනේ උඹනේ මේ මම. අධ්‍යක්ෂක මහත්තයා මේ රතු පාට බටන් එක තියෙන්නේ මොකටද? මොන වුණත් ජනාමගේ යාළුවනේ. හැබැයි මට මේ නංගිට බෑ කියන්න බෑ. ඒක නිසා මම ඕකේ වැඩේට. පිස්සුද ඔය තමුසෙට? ලස්සනයි කියලා හිතන් ඉන්නේ බලනකො ඔය තමුසෙක හැටි විතර. තමුසෙට කලින් බඩේනවා වයසට වඩා වයස පේනවා. දෙන්නේ තොට දැනගනින් නා කියා. යකෝ මම මේකෙන්ද මිරිස් කුඩු දාන්න හදන්නේ. ඕකෙන් මිරිස් කුඩු දැම්මොත් ඉනි නිවන හමුදාවට ලැට් එක ළඟට වෙලා ඉන්නේ. දවසක් මමත් කෙල්ලකින් අහගෙන කෑම හැදුවා. එදානේ මං අර කඩෙන් බල්ලට පවා කෑම අරන් ආවේනේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි උළුවස්ස කොටද? නෑ ඔයාට යන්න පුළුවන්. එයා මට කිව්වේ සිකා ඔයා කතා කරන්න ඕනේ නෑ. ඔයා නිදාගන්න. ඔයා හුස්ම ගන්න සද්දය අහගෙන මන් නිදාගන්නම් කියලා. ඒකිට නෙවෙයි බං මට නිින්ද යන්නෙත් නෑ. උඹ කොරෝන සද්දෙට. ලෑම් මාස්ටරයක් කටේ දාගෙන බං. මැරිලා පැයක් ආදරේ වැටුණත් hina උනේම hina වෙලා නැගිට්ටුවෙත් බොකේ යාළුවෝ. කෙලවෙන බවක් නම් හැඟෙයි ඉල්ලන් කන්න හිතයි. කරලෙන්න පිට හොඳයි කියා ඉමු දැන් සමියේ. ආනේ මට නික්ම ගෑවුණා ලක්කෙගේ හිලක් මගේ සනා. අපිටත් නගිනවා යකා දුකටත් වෙන්නේ අපි hina. ආනේ මොන මොකලද කරන්නේ? කෑ ගහන්න එපා මොකක් කට්ටිය ඇතුලේ ඉන්නවා. උඹ හිතුවද දියමන්ති කියන්නේ කළු දොදල් කියලා? මං කෙල්ලව රැට්ටට බාර දෙනවා බා. ගුත්තිල වගේ. ගුත්තිල නෙවෙයි ගොනෝ ගෑණි දන් දුන්නේ. සොරි මෙයා කවුද මේ මූසිල? ලකදීම ඔබේ සිනමා ශාලාවේදී